යාළුවනේ ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ CapCut Free කියන්නේ CapCut Pro version එක free ගන්න විදියක්. ඉතින් අපි කතා කරන්න දැන් යන්. C'est le big black, l'ambiance elle est bad appelle un ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕන ඔයාලා ගාව තියෙන දැනට තියෙන CapCut version එක දැන් delete කරගන්න තමයි ඔයාලට මුලින්ම කරන්න ඕනේ. මම දැන් ගිහින් මම CapCut එක delete කරනවා. එතන right click එකක් දීලා මෙතන uninstall කියලා එක දෙන්න. ඊට පස්සේ ඔයාලා settings එකට නිකම්ම ඇදලා යනවා. ඊට ඔයාලට කරන්න තියෙන්නේ මම මේ පෙන්වන විදිහට මෙන්න මේ ටික කරොත් ඔයාලට වැඩි හරියට කරගන්න පුළුවන්. ඉතින් අපිට කරගෙන එතන පේනවා එක එක load වෙලා අන්තිමේදී අපිට අපේ එන්න ඕනේ ඉන්න load වෙලා ඔක්කොම load වෙලා වුණාම අපිට දැන් තිත් තුනක් open වෙනවා. කියන්නේ තිත් තුනක් අපිට වවන්න පුළුවන් වෙනවා. අන්න ඒක වවන්න තමයි අපි දැන් ඕනේ. හරි තිත් තුනක් මම දැන් මෙතන ඔබනවා. ඔබලා ඉවරලා එතන uninstall කියලා දෙනවා uninstall කියලා දෙනවා. ඊට පස්සේ එතන දෙනවා ඒකට uninstall කියන එක දෙන්න. ඊට ටිකක් වෙලා ඉද්දි වලට එයි මෙන්න මේ වගේ එකක්. ඒකේ මම එක yes දෙනවා. yes දුන්නම ටිකක් වෙලා ඉද්දි අපිට මේ වගේ එකක් එනවා. මෙතන open වුණ නැත්නම් මෙතන ඔබලා open කරගන්න. ඉතින් uninstall කරන්න දානවා. මෙතන keep user data කියන එක තියෙනවා. ඒක ඕනේ. හරියට තියමුකෝ. ඉතින් මේ ටිකක් කරද්දී ඔක්කොම uninstall වෙලා යනවා. ඉතින් ඔයා ක්ලික් කරන්න ඕනේ ඊට පස්සේ තියෙන අපිට දැන් ඊළඟ වැඩේ බලන්න ඕනේ. ඉතින් දැන් ඔයාලගේ ෆයිල් එක ඕපන් කරගන්නවා. ෆයිල් එකේ ඔයාලා යන්න ඕනේ. ඔයාලා ගාව තියෙන ඔක්කොම මම ගාව ලැප් එකක් ඉන්න මම ගාව තියෙන local disk C කියන එකට යන්න. ඔයාලා ගාව තියෙන මම දන්නේ නැහැ. ඉතින් ඔයාලා එතන කොහේම ලෝකෙන් හරි හොයාගන්න users කියලා එක. ඉතින් මට දැන් මෙතන පොඩ්ඩක් කරගෙන ඉන්න users කියන එක පෙන්නන්නේ. අපිට ඉන්න එන්න මම දැන් මෙතන ඔබනවා. එගොවාම පොඩ්ඩක් ඉන්න. ඉතින් යනු කලින් පාර පොඩ්ඩක් අවුල් ගියා. ඔයාලා ඕපන් කරනවා ඔයාලා ෆයිල් ඇප් එක. මම එතන ඕපන් කරගන්නවා. ඉතින් ඕපන් කරාට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ ඔයාලා එතන මේ මම පොඩ්ඩක් ලෝඩ් වෙනවා. ඔයාලා මෙතන දැන් පල්ලෙහාටම යන්න ඕනේ. මෙතන තියෙනවා local disk C කියලා එකක්. ඔයාලා තියෙන මම දන්නේ නැහනේ. ඉතින් මම දැන් මේක ඕපන් කරගෙන මට මෙතන තියෙනවා users කියලා. ඔයාලා ඒක හොයාගන්න. ඊට පස්සේ ටිකක් වෙලා යද්දී මෙතන ඔයාලා කම්පියුටර් එකේ වර්ගය හේව නැත්නම් ඔයාලා තියෙන නික්නේම් එක ඔයාලා මම ලොගින් හරි හොයාගන්න. මම මෙතන මගේ එක දෙනවා. ඉතින් ඒක ඔයාලා පස්සේ ඔයාලා එතන යන අප්ඩේට් කියලා එකක්. ඔයාලා ඒක පින්නන්නේ නැත්තම් මෙතන තියෙනවා මේ views කියන එකේ ඔයාලා එතන show කියන එක දාලා මේ ඔක්කොම ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාලට හරියනවා. ඊට පස්සේ මම දැන් මෙතන අප්ඩේට් කියන එක සිලෙක්ට් කරලා ඊට දායනවා ඔයාලා දෙන local කියන එක. ලෝකල් එක තියලා මම දැන් යනවා පල්ලෙහාට. ඉතින් මගේ CapCut කියන ෆයිල් එක. ඉතින් මගේ මෙතන ඔයාලට පේනවා ඉතින් මේ විදිහට තියෙන්නේ. මේ තියෙන ඔයාලා කලින් version එකේ data's ටික. මම කරන්නේ මම මේ ෆයිල් එක පිටින්ම delete කරනවා. ඔන්න බලන්න. ටිකක් කරලාදී මේක delete වෙනවා. හරිද? මේක සම්පූර්ණ delete කරගන්න. ඔයාලා පේනවනේ. දැන් මේ ෆයිල් එක මං ගාව නැහැ. තව සිංහල සේවල තියෙනවා. ඔයාලා ඒක delete කරගන්න. මේක කරලා ඔයාලා කරගන්න පුළුවන්. මම දැන් යනවා අපේ තුන්වෙනි ස්ටෙප් එකට. මේ ස්ටෙප් එක නම් ඔයාලා කොට දෙනෙක් ආසයි. මෙතන ඔයාලා මේ මම පුළුවන් වුණොත් මේක link එක දාන්නම්. නැත්තම් ඔයාලට වෙන මේ YouTubers එකෙන් බලන්නත් පුළුවන්. CapCut Pro for free සිංහල එකකම ඔයාලට එනවා. ඉතින් මම මෙතන මේ තියෙන්නේ මම ඒක ඩබල් ක්ලික් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලා එතන agree එක දෙන්න ඕනේ. agree කරලා එතන install now දෙන්න. ඉතින් මේක ටික වෙලාවක් load වෙනවා. load වුණාම ටිකක් පොඩ වෙලා load වුණාම මම ඔයාලට හම්බෙන්නම්. දැන් load වෙලා ඉවරුනම හම්බෙන්නම් ඈ. ඉතින් ඒක load වෙන ගමන් කියන්නම් ඔයාලට. දැන් අපි දැන් අර කලින් delete කරන ෆයිල් එක. ඒ ෆයිල් එකේ තියෙනවා ඔයාලගේ කලින් වීඩියෝ සාමාන් ඒ වගේ තියෙන මේ ෆයිල් එකේ. ඉතින් වීඩියෝස් වල අපි කරපු ඒවා ඔයාලා delete කරලා එතන save වෙනවනේ. අන්න ඒ ඔක්කොම තියෙන්නේ මෙන්න ඒ ෆයිල් එකේ ඔයාලා කැමති නම් delete කරන්න පුළුවන්. අකමැති නම් delete නොකර ඉන්නත් පුළුවන්. ඔයාලා අවශ්‍ය projects තියෙනවා නම් මගේ අවශ්‍ය project තියෙන මම delete කරා. ඉතින් මම channel subscribe කරන ලෝකයක් දැම්මා. ඔයාලා දකින්න ඇති subscribe කරන මුතන ඔයාලා මෙතන පල්ලෙහාම පේනවා ඇති මගේ RAM එක.
RAM එකයි subscribe කරන්න කියලා තියෙන්නේ. RAM එක වලට වෙනවා ඇති. ඉතින් බලමු ඒක ටික. තව දෙයක් මම මේ වීඩියෝ එක කොච්චර මගේ අලුත් මේ headset එකේ තියෙන mic එක වල පේන ඇති quality එක. ඉතින් මේ super noise cancellation එකක් තියෙනවා. ඊට අපි ඒක බලමු. ඉතින් අපි දැන් මේක uninstall කරලා තියෙන්නේ. ඔයාලා මෙතන install කරන්න පුළුවන්. මගේ මෙතන මේක install කරොත් මේ recording එක නතර වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද මම දැන් install කරලා තියෙන start කරන්න. මම දැන් close කරගන්නවා. ඔයාලා ගොඩක් හොඳයි මෙන්න මෙතන install වුණාට පස්සේ ඒක open කරගන්නට වඩා මම recommend කරන්නේ මේ කියන step ටික කරන්න තියෙන්නේ. මේක pro version එක අර update වෙනවානේ. මම දැන් මෙතන data off කරලා තියනවා ලැබෙන ඇති මුලින්ම මේ data off. මම මේක අපි කලින් තිබ්බ එකට යනවා. ඔන්න ටිකක් කියලා යයි. ඉතින් මම කලින් අර අපි ගිය ඉන්ටර්ෆේස් එකට යනවා. මේ ෆයිල් එක මම කලින් පෙන්නන විදිහට ඔයාලා හොයාගන්න ඕනේ. ඉතින් මේ තියෙන මෙන්න දැන් ආයෙත් මේ ෆයිල් එක ඇවිල්ලා. ඔයාලා පුදුම වෙන්න එපා, බය වෙන්න එපා. ඔයාලා මෙතන apps කියන එකට ගිහිල්ලා කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මෙතන තියෙන මෙන්න මේ ෆයිල් එක. මේ ෆයිල් එකේ පුළුවන් නම් නම වෙනස් කරගන්න. මම මෙතන දැන් 98 තියලා තියෙන ඒ ෆයිල් එක ඉන්ස්ටෝල් එක තිබ්බේ 188 කියලා. ඒක 188 කරගන්නවා. ඊට පස්සේ මම ඒ ෆයිල් එක තුලට ගිහිල්ලා එතන මම right click කරලා එතන new කියලා. මම එතන දානවා text document කියලා එකක්. ඉතින් මම එතන දානවා do not update කියලා. do not update කියලා දානවා. date ඔයාලා එතන මේ එහා පැත්තේ txt කියලා එකක් ඇති. මම ඒ ටික ක්ලික් කරලා දාගන්න හදන exe කියලා. ඔයාලා පෙන්නන්න නැත්තම් මම අර කිව්ව විදිහට ටික් ටික දාගෙන ගියාම හරියනවා. මම ඒක ලියලා ඔයාලට පෙන්නන්න. ඉතින් තමයි exe කියලා ටයිප් කරගන්න. ඊපස්සේ ඔයාලට පේනවා ඉතින් මේ change කියලා නම් මම change less දෙනවා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මේක ආයෙ right click කරලා ඒකේ properties යන්න. මෙතන properties ඊට මම හිතන read only කියලා දාගන්නවා. ටික් එක දාගෙන apply කරලා yes okay එක දුන්නාම එතන පොඩක් කියලා මේ වෙනවා. ටිකක් කරලා load වෙලා මම වලා හම්බෙන්න. එහෙම ටිකක් කරලා load වෙලා ඉවර වෙනවා. මම දැන් okay දෙනවා. ඊට පස්සේ ඔයාලට ඒක හරි ගියෙත් නැත්නම් අප්ඩේට් වෙනවා නම් මම ආයෙ කියන්නම් මෙතනත් ඒකම කරගන්න. new යනවා text document දෙනවා. මෙතන do not update කියලා දාගන්න. not update එහා පැත්තේ .exe කියන එක කපනවා. txt කියන එක කපලා exe කියන එක අප්ලෝඩ් මේ දානවා. ඊට පස්සේ yes 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 ඊට පස්සේ ආයෙමත් කලින් කරගන්න මම කරගන්න එන්න. ඊට පස්සේ ඔයාලට ඒත් හරි ගියේ නැත්තම් ආයෙ කරන්න එකක් තමයි මෙතන දාගන්න අර විදිහට දැන් දාගන්නේ. ඉතින් දැන් අපිට යන්න තියෙන්නේ එතන user data. එතනදී user data ටික අපි තාම ඕපන් කරමු නැති ඉන්න තාම ෆයිල්ස් ටික හරියට හැදිලා නැහැ. මම මේක ඕපන් කරද්දී මම ඉතන මේ රෙකෝඩරේ ඕපන් කරන්න බැරි හින්දා මම ඔයාලට කැමරාවෙන් පුළුවන් වුණොත් අරන් පෙන්නන්න. නැත්නම් ඔයාලා මෙහෙම ඕපන් කරලා බලන්න මම පුළුවන් වුණොත් මේක ලින්ක් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි. අපි ඉතින් අද රොච්චරයි. අපි අර එතන කැමරාවෙන් පෙන්නන්න මම මේක ඕපන් කරලා CapCut එක මෙහෙමයි කියලා පුළුවන් වුණොත් ඉතින් පෙන්නන්න. එනකොට අපි ගියා. ඉතින් යාන් අපි දැන් අපෙන් බලන්න යන්නේ අපේ කැමරාවෙන් කරන එක. හිඳගේ මැදින් විතරට මෙහෙම හරි විදිහට මවුන්ට් කරගත්තේ. ඉතින් අපි දැන් බලමු කොහොමද CapCut එක ඕපන් කරන්නේ කියලා. ඉතින් මගේ ලොග් එක පේනවා. අපි Windows කියන එක බලලා කෙලින්ම යන්න ඕනේ. මගේ අලුත් version එක තියෙන ඉඳන් මෙහෙමයි පෙන්නන්නේ. මේ විදිහට අපි තියෙන ඔන්න CapCut කියලා. අපි ඒක ඕපන් කරනවා. මම ටිකක් වෙලා ඉද්දි ෂේප් එකක ලෝඩ් වෙන්න ගන්නවා. ටුට්ටක් කරලා ඉන්න ඕනේ.
දැන් ඔන්න ලෝඩ් වුණා. මම දැන් මේක වලට කලින් එකනේ පරණ එකක්. හද්දේ පරණයක් කියලා තේරෙනවා ඇති. ඉතින් අපි තව ටිකක් කරලා ඕපන් වෙනවා. ඊට පස්සේ දැන් වල පේනවා ළමයි. මේව දාලා තියෙන්නේ. නෙට් ඔෆ් එකයි මේ. නෙට් ඔෆ් කරලා තියෙන මම මේ බයට. ඉතින් මෙතන අපේ ට්‍රාන්ස්මිෂන්ස් ඔක්කොම අපි නෙට් ඕන් ඒවා කරගන්න. එතකොට මෙතන ක්‍රියේෂන් කියලා එක දුන්නාම අපිට ඒකේව කරන්න පුළුවන්. මේ කොටෝ සේව් වෙනවා නිකන් තනිකරම PR එක වගේ තමයි. PR එක කියන්නේ ප්‍රීමියර් ප්‍රෝ වගේ. ඉතින් අපි මේක බලන්න අපිට මේක වීඩියෝ මේක කරන්න ඕන. මම දැන් මේ වැඩේ කරන්නේ මට වෙලාව නැහැ. මේක කරන්නත් බෑ. එතකොට දැන් අපි ටික දවසයි තියෙන නිවාඩුත් තියෙනවා. මේ එක ඒවා තියෙනවා මේ අපි මේක ක්ලෝස් කරන්න ඕනේ. ක්ලෝස් කරාම වල පේනදී ඔක්කොම සේව් වෙනවා. දැන් කුළු තව ටික දවසයි යන්න බයි.